Hello, welcome to my YouTube channel. ඉතින් අදත් මම ගියා SLECC එකේ තිබ්බ shoe festival එකට 2026. ඉතින් මම මේකට ගියේ මේ 4 වෙනි පාර. මම අදත් ඔයාලත් එක්ක bill එක share කරගන්න ආවා. බලමු. මුලින්ම back section එකට යන්න. මේක නම් මගේ යාළුවෙක් එක්ක ගත්තේ. ඒක යා bag ටික දැක්ක ගමන් මම ටක් ගාලාට message එකක් දැම්මා. මෙන්න මේවා තියෙනවා කියලා. එයා කොහොමද ඉන්නවා කියලා දන්න නිසාම. මේ bag එක උනේ 975යි. ඊළඟට මම ලොකු බෑග් එකක් ඔන්න හරි තියා ලැප්ටොප් එක ඒ ඩීටේල්ස් ඔක්කොම ටික ඩොකියුමන්ට් දාගෙන යන්න කඩි බෑග් එකක්. ඒකේ ප්‍රයිස් එකත් මම කියන්නම් 1975ක් වගේ තමයි ඒක උනේ. ඉතින් ඒකේ ගොඩක් ඉඩ තියෙනවා ඇතුළට. ඒ හින්දාම තමයි මේ ලොකු බෑග් එක මම ගත්තේ. ආයි මම පොඩි පර්ස් එකක් ගත්තා. මතක ඇති ගියේ පාරක් නම් මේක මෙහෙමම ගත්තා. ග්‍රීන් කලර් එකක් ගත්තා මේ පාර. ඒක උනේ 475යි. පර්ස් එක මේ විදිහට තියෙන්නේ. ග්‍රීන් කලර් වගේ එකක්. එහෙනම් අපි යන් හීල්ස් කලෙක්ෂන් එකට මම කොහොමද හීල්ස් කිට් එක කියලා ගන්න ඕනේ. මේ තියෙන ෆස්ට් එක බ්ලැක් කලර් එකක් බොක්ස් හීල් එක තියෙන මේ තියෙන හීල් එක. මේක උනේ 1200යි. හීල් එක 1200යි උනේ. ඊළඟට මම ගත්තා මේ වගේ මෙරූන් කලර් එකක්. ඔව් මෙරූන් එකක් වගේ එකක්. මේ විදිහට එන්නේ. ඒකේ හීල් එක මෙන්න මේ විදිහට. මේ ෂූ එක උනා 1550ක්. ඒකෙන් මම ආයි බ්ලූ කලර් එකක් ගත්තා. රෙඩ් එකයි බ්ලූ එකයි දෙකම මම ගත්තා. ඩිසයින් එක සේම්. ඒකත් 1550යි. හීල් එක මේක. ඊළඟට මම ආයි ගත්ත ෆ්ලැට් දෙකක්. මම සමහරවිට මේක ගන්නවා කොහොම කරත් මේක උනේ 590යි. මේකෙන් මම තව කලර් එකක් ගත්තා ඩාර්ක් බ්‍රවුන් එකක්. මේ දෙන එක ඒකත් 590යි. තව මම ගත්තා මේ වගේ බ්‍රවුන් ෂූස් දෙකක්. මේකේ ප්‍රයිස් එක උනේ 1390යි. ඒක නම් මාර්වල් කියලා හිතෙනවා. මේ බ්‍රවුන් එකේ හීල් එක අර ලොකු ඝනකම් එකක්. ඉතින් ඒක තමයි මේක. ඊළඟට ආයෙ එකක් ගත්තා නිකන් නෝමල් දානවා වගේ කියලා හිතලා මේ තියෙන එක ඒකේ හීල් එකක් නෙමෙයි තියෙන අර ෆ්ලැට් එකක් වගේ. ඒක උනේ 1200යි. ඒ ටික තියෙනවා. ආයෙ මම ගත්තා මට කොහොමද හීල්ස් පිස්සුවක් තියෙනවනේ ඉතින්. එකම විදිහේ ඩිසයින් එකෙන් දෙකක් ගත්තා. මේ බ්ලැක් එක. ඒක නිකන් අර කලර්ෆුල් පටියක් මොකක්ද එකක් තියෙනවා. ඒක උනේ 1390යි. බ්ලැක් බොක්ස් හීල් එක තමයි තියෙන්නේ. මේ තියෙන හීල් එක. ආයි මම ගත්තා මේකෙම ලයිට් බ්‍රවුන් කලර් එකක් වගේ කිව්වොත් ඒකත් හරි. මේ තියෙන ඒ හීල් එක. මේ තියෙන එක. මේකත් උනේ 1390ක්. මේ තියෙන එක හීල් එක. මේකයි බ්ලැක් එකයි සේම් ඩිසයින්ස්. ආයි මේ දෙකත් සේම් ඩිසයින්ස්. බ්ලූ එකයි මෙරූන් එකයි සේම් ඩිසයින්ස් තමයි මේ පාර ගත්තේ. අමුතර ඒවට තියෙන පොඩි පොඩි වැඩි. බිල් එක නම් උනේ ගිය පාර මට මතකයි 18000 ගාණක් බිල් එකක් වුණා. මේ පාර නම් මම කොහොම හරි 14275කින් ෂේප් කරගත්ත බිල් එක. එහෙනම් ආයි vlog එකකින් හම්බ වෙමු. ඔයාලත් ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලටත් සැරි ෂූස් තියෙනවා නම් ගන්න පුළුවන් අඩු ගන්නට. bye bye.